හැමෝටම සුබ දවසක්. අද අපි යන්නේ පිකෝ ට්‍රේල් එක. පිකෝ ට්‍රේල් එක කියන්නේ ලංකාවේ තියෙන ලස්සනම තේවතු කඳුවැටි ඒ වගේම ගම්මාන හරහා වැටිච්ච ලස්සන ට්‍රේල් එකක්. ඉතින් මේ ට්‍රේල් එක පටන් ගන්නේ හන්තානේ. හන්තානේ දැන් නුවරට යන්න පුළුවන්. කිලෝමීටර් 320කට වඩා මෙතන දුර තියෙනවා. මේක ස්ටේජ් වලට කඩලා තියෙනවා. ඒ කියන්නේ යන්න ලේසි වෙන්න පොඩි පොඩි ස්ටේජ් වලට කඩලා තියෙනවා. ඉතින් ලංකාවේ යන්න පුළුවන් ලස්සනම ට්‍රේල් එක තමයි පිකෝ ට්‍රේල් එක. ඉතින් අද අපි මේ ගමන පටන් ගත්තේ හන්තානෙන් ගමන පටන්ගෙන අපි දැන් ටික ඉස්සරහට ආවා. ඒක හන්තාන ටී මියුසියම් එකෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට අපි උඩහට එද්දි ලස්සනට සඳහිරු ඡාය පෙනුන හන්තානේ ගොඩක් ප්‍රසිද්ධ පන්සලක් මේ වෙද්දි. මේ පිකෝ ට්‍රේල් එකේ විශේෂත්වය වෙන්නේ අපිට හොයාගන්න පුළුවන් පාර කිසිම අවුලක් නැහැ. يعني පාර දෙකටම මාක්ස් දාලා තියෙනවා. ඒ හින්දා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට මතක ඇති ඉන්දියානා ජෝන්ස් කියලා ෆිල්ම් එකක් ආවා. මේ ෆිල්ම් එක ෂූට් කරපු තැන තමයි අපි මේ ඉන්නේ. ඔයාලට එන ගමන් මේතන බලන්න පුළුවන්. උඩහට ගිහිල්ලා පොඩ්ඩක් උඩට යන්න ඕනේ. උඩහට ගිහිල්ලා තමයි බලන්න තියෙන්නේ. ඉතින් මේව බලාගෙන අපි තව ඉස්සරහට ඉද්දි මේ ඉන්නේ හන්තානට පිටිපස්සෙන්. ඒ කියන්නේ කටුසු කොන්ද සහ උරාගලට පිටිපස්සෙන්. ඔයාලා කටුසු කොන්ද ගියා නම් කටුසු කොන්ද දැන් පල්ලෙහා බලද්දි පේන්නේ මෙන්න මේ ඒරියා එක. ඉතින් මේ තැන් ටික පාස් කරලා අපි හෙමීට ඉස්සරහට යන ගමන් දැන් ඉන්නේ. මං කලින් කිව්වා වගේ මෙන්න මේ වගේ රතු පාට සහ සුදු පාට මාක් වලින් අපිට පාර හොයාගන්න පුළුවන්. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මේ පිකෝ ට්‍රේල් එක විශේෂත්වය ඒකයි. ඔන්න බලන්න මෙන්න මේ තැන ලස්සන බලන්න මේ වගේ ගොඩක් තැන් අපිට හම්බ වෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ කන්න පුළුවන් රස කෑමත් මේ ගමනේදී හම්බ වෙනවා. මේවා ඇඹිල්ල කපෝ කට්ටිය මේකේ රස දන්නවා ඇති. ඉතින් අපි දැන් මේ ස්ටේජ් එකේ ලොකු දුරක් ඇවිත් තියෙනවා. මේ ආපු මං හිතන්නේ කිලෝමීටර දැන් අපි 12කට ආසන්න පයින් ඇවිල්ලා තියෙනවා. කිලෝමීටර් 13.5ක් 14ක් විතර පළවෙනි ස්ටේජ් එකේ තියෙන්නේ. ඉතින් ඒක අපි පහු කරගෙන දැන් ටික ගලහ ටවුන් එකට ලං වෙලා තියෙන්නේ. ඉතින් මඟ දිගට මෙන්න මේ වගේ නවතින්න පොඩි තැන් තියෙනවා. ඕනනම් මහන්සි අරලා එහෙම යන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒ වගේම දැන් මේ ට්‍රේල් එක ගොඩක් ප්‍රසිද්ධ නිසා ගමේ කට්ටිය එහෙම පොඩිවට කඩවල් දාලා තියෙනවා. ඉතින් අපි ඒ ගමේ කඩේකට ගිහිල්ලා පොඩි කෑමක් වතුර බෝතලයක් එහෙම අරගෙන ගමන ගියා. අපි මේ ස්ටේජ් එක කිලෝමීටර් 13.5ක් දැන් අවසන් කරන්න ළඟයි. ඉතින් අපි වෙලා තියෙන හින්දා හිතුවා සහ වෙලාව දැන් 12:01ට විතර ඇති. ඉතින් අපි හිතුවා තව වෙලා තියෙන නිසා ස්ටේජ් 2 එකත් මෙහෙම පටන් ගන්න. ස්ටේජ් 2 එක තියෙන්නේ ගලහ ඉඳන් දෙල්තොටට. අපි දැන් මේ ගලහ ටවුන් එකෙන් ටිකක් පල්ලෙහාට අවශ්‍ය තමයි ස්ටේජ් 2 එක පටන් ගන්න. ස්ටේජ් 2 එක ලූල් කඳුරට යනකල් තියෙනවා. අපි ඉතින් පුළුවන් තරම් දුරක් යමු කියලා මේ ගමන පටන් ගත්තා. මේ තියෙන්නේ අපි ගලහින් ගමන පටන් ගත්ත තැන. එතන ඉඳන් අපි කිලෝමීටර් 9ක් දෙල්තොට ටවුන් එකට ගියා. ඉතින් මේ වගේ ලස්සන තැන් හම්බ වෙනවා. මම අර කලින් කිව්වා වගේ මෙන්න මේ වගේ සිම්බල්ස් තියෙනවා. පාර හොයාගන්න කිසි අවුලක් නැහැ. මුල හරියද පටන් ගන්න තේ වතු මැදින් එන ටිකක් උඩහට යද්දි කැලෑබල් වගේ අහුවෙනවා. ගොඩක්ම ලස්සනයි ඒ වගේ තැන්. පොඩි ගම්මානත් හම්බ වෙනවා. ඒ වගේම අතෑරපු තේ වතු ටී ෆැක්ටරිත් හම්බ වෙනවා. අපි මේ ඇවිල්ලා ඉන්නේ ගමකට. මේ ගම් එහෙම පාස් කරගෙන තමයි ඉස්සරහට ආවේ. එතෙන්දී තමයි මේ ගමනේ හම්බුනේ ලස්සනම තැන හම්බුනේ. මං ඉස්සරහට මෙතනින් පෙන්නන්නම් අපි කොයි වගේ තැනකටද යන්නේ කියලා. ගොඩක් කඳු වැඩි තියෙනවා. මාරම ලස්සනයි. ඒ කියන්නේ ඕන කෙනෙකුට පරිසරය විඳින්න පුළුවන් සුපිරිම ගමනක් තමයි මේක. ඉතින් මං ඔයාලා හැමෝටම රෙකමන්ඩ් කරන තැනක් තමයි මේ පිකෝ ට්‍රේල් එකේ වෝක් එකක් දාන එක. ඉතින් දැන් අපි මේ ඇවිත් ඉන්නේ ගලහ ටවුන් එක ආසන්න. මෙතන දැන් අපිට කිලෝමීටරයක් විතර තියෙන ගලහ ටවුන් එකට. ඒ වුණාට බලන්න මේ තැනේ ලස්සන. මාරම ලස්සනයි. හවස් වරුවේ මේ වගේ තැනක ඉන්නවා කියන්නේ සුපිරි. ඉතින් අපි ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ ගෙන්නම්. මේ වගේ වීඩියෝ බලන්න අපිත් එක්ක රැඳිලා ඉන්න. ජය වේවා.